Hira Productions. ඒ බං මේමු මෙතන මොකද බං මෙතෙන්ට වෙලා කරන්නේ රස්සාවක්වත් සෙටුන් නැද්ද බං? රස්සාව නම් කීයකට ගියා දෙකක්වත් හරි ගියේ නෑනේ. ඊ මන් දන්න කම්පැනි එකේ හිටිය ඉන්ටර්විව් එකක් තියෙනවා උඹට ඕන නම් ඒක සෙට් කරලා දෙන්න නේ බං උට ඒක සෙට් කරලා දෙමුනේ ඔව් ඒ ඔෆිස් එක නම් හොඳයි හැබැයි උඹට ඕන නම් ගිහින් බලන්න. අඩේ මොකක් හරි කමක් නෑ බං මාත් මේ රස්සාවක් නැතුව හිටියේ. හරි එහෙනම් යමුනේ බං පරක් වෙලා තියෙන්නේ මේ බලහන් වෙලාවත් එක්ක අපි ගිහින් එන්න මේකටවත් ගිහින් බලන්න ඕනේ හරි ගියොත් නම් හොඳයි. හෙලෝ මොකද කරන්නේ? මොනවා කරන්නද? ඔහෙ ඉන්නවා. මම මේ සුභාරංචියක් කියන්න ගත්තේ. ඒ මොකද්ද? මම මේ ඉන්ටර්විව් එකට යනක මං ඉන්නේ. අනේ මේ තමස් දැන් ඉන්ටර්විව් කීයකට ගියාද? ඔව් හරි ගියාය. හරි ඉතින්. හරි නෙමෙයි. ඔන්න මේක හරි ගියේ නැත්තම් මේ මගුල මෙතනින් ඔයා ඉතින් තරහ ගන්නවානේ. මං කියනවා මං කියප එක මතකයිනේ. හරි. ඊළඟට Good morning, sir. Good morning. සුදුකම් කියලා නම් එහෙම මොකුත් නෑද? ඔකට වැඩ පුළුවන්ද? ටිකක් විතර පුළුවන් සර්. ඕ ලෙවල් එහෙන් පාස්ද? විභාගේ නම් ගොඩ දාගන්න බැරි වුණා සර්. මොකවත් සහතික නැද්ද? මේ සහතික ගන්නන් තියෙනවා මොනවද දන්නේ නැහැ. ගෙදර තිල් බරන් ආවේ. කෝ ඉතින් දෙන්නකෝ බලන්න. මේ අම්මගේ කසාද සහතිකය ඔයාලගේ. මේ තමසලා සීයාගේ. මොකද? මරණ සහතිකේ. මේ ගිය මාසේ බලද්දි ලයිට් බිල් දෙදීද? අනේ සමාවෙන්න. මේ ඔෆිස් එකට ගන්න උගත් කට්ටිය. එහෙනම් සර් මං ගිහින් එන්නම්. අයියෝ අරක දැන් මගේ ඔළුව කයි. කියන ක්‍රම ගන්න. හෙලෝ මොකද ඉන්ටර්විව් එකට උනේ තෝරගත්තද? ඒක හරි කියන්නේ විභාගේ පේල් කියලා බෑ කිව්වා. ඔතෝයි තමසුමා වරන් ගිහිල්ලා කොහොමද ෆන්ඩ් දෙන්න හිතාගෙන ඉන්නේ? තව ටික දවසක් දෙන්නකෝ මම කොහොමද රස්සාවක් හොයාගන්න. දැන් chance කීයක් දුන්නද? ආයෙ නම් නෑ මට තමසෙත් එක්ක આવත් හිඟා ගන්න බෑ. මම කීවනේ අදින් මේ මගුල ඉවරයි. ආයෙ මට කෝල් ගන්නත් එපා. ආයෙ මට ගත්තත් මං අයියට කියනවා. ආම් බලන් අර ගහයට කුඹිරලක් යන උඹට පේනවද අඩ ඕමයි බං අර අන්තිමට යන කහෙන ආතල් නේද? මේමු අදත් මෙතන ඒ උඹ අරකට ගිහලා බැලුවද අරක මොකද උනේ ඒක හරි ගියෙත් නෑ බං. විභාගේ පේල් කියලා සර් බෑ කිව්වා. ඒක නේ බං මූ විභාගෙත් කාගත්තා නේ විභාගේ කොට දාගත්තා නම් මොකක් හරි කරන්න තිබ්බා. ඔව් බං ඔව් බං මට දැන් තමයි තේරෙන්නේ. අම්මා කීප එක ඉස්කෝලේ ටීචර්ලා කීප එක යවුවා නම් මට අද මේ වෙන්නේ නෑනේ. හරි අපි ගිහින් එන්නම් බං පරක් වෙනවා අද ටිකක් කලින් යන්න ඕනේ වැඩට ආ බං උඹලා ගිහින් වරේ. උඹලටත් පරක් වෙනවනේ මං හින්දා.
හරි එහෙනම් අපි යන්න. මේ මූත් එක්ක නා හරියන්නේ නැහැ බං. ඕ බං ඌ වගේ නෙමෙයි ඌගේ කෑල්ල නම් පට්ට බං. ඒ බං ඒ කෙල්ලව මට කොහොම හරි දාලා දියන්කෝ. මං දැකලා තියෙනවා ඔගේ පන්තියල්ලා පාර්ක් එකේ පැත්තෙන් යනවා. අපි දෙන්නත් යමන්ගේ පැත්තට බලන්න. අයියා ගේම් ගහනවා වගේ. ඒක නෙමෙයි අයියා ඔයාගේ අර අක්කා ඔයාගේ අර යාළුවත් එක්ක මම පාක් එකේ ඉන්නවා දැක්කා. චුට්ටක් හොයලා බලන්න. අයියා මම පණිවිඩය කිව්වා. මං ගිහින් එන්නම් එහෙනම් ඈ. මුදලාලි කඩේ වැඩටම කවුරුත් හොයන්නේ නැද්ද? මමත් කඩේට වැඩට කවුරු හරි හොය හිටියේ අතුපතු ගන්න. වැඩට එනවා නම් ඔයා හෙට ඉඳන් එන්න. මම ඔයාලට සාධාරණ පඩියක් ගෙවන්න. හරි මුදලාලි. අද උදෙන්ම වැඩට ඇවිත් නේද? ඔය වගේ උනන්දුවෙන් වැඩට ආවොත් හොඳයි. එන්නකො පිටිපස්සෙන්. මෙතන තියෙන සපන් කැට ටික මෙතනින් තියන්නකො. පොඩ්ඩක් මෙහෙට එන්නකෝ වැඩේ නවත්තලා. මේ ලාස්ටියේ සල්ලි අඩු වෙනවා. ඔයා ගන්නවද? අනේ මුදලාලි මං නම් ගත්තේ නෑ. එහෙම වෙන්න විදියක් නෑනේ. හරි ගමන් නෑ එහෙනම් යන්නකෝ. මම ටවුමට ගිහින් එන්නම් එතකන් කඩේ බලාගන්න. හරි හරි. උඹ තමයි එතකොට මෙච්චර කල් මගේ සල්ලි ටික හොරකම් කරේ. හිටපන්කෝ මං එහා පැත්තෙන් එන්න. අනේ මුදලාලි මට සමා වෙන්න. හොරකම් කරලා මදිවට සමාව ඉල්ලන්නත් වෙනවා. පව් කියලා මුන් වැඩට ගත්තාම මුන් එනවා කරේ නගින්න.